Why? Hinawai. Happy birthday to you. Hello, Miss Hemamali. ඔව් කතා කරනවා. ටෙක් එකේ එක්සෑම් එකේ NVQ4 එක එක්සෑම් එකට කන්ටෙස්ට් කරලා තියෙනව නේද? ඔව්. ඒකේ එක්සෑම් එකේ බියුටි කචල් සම්බන්ධයෙන් තව එක පාර්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා. චමිරවට කතා කරලා කියාවේ. ඒකට අවශ්‍ය බඩු වගේක් තියෙනවා. ඒ ටික යා ලිස්ට් එකක් දෙයි. ඔයාට මේ නම්බර් එක නේ දීලා තිබුණේ. ඔව්. හරි. මම ඒක දැනුවත් කරන්න කතා කළේ අපි කීප දෙනෙකුට වර්බලි කතා කරනවා. අර NVQ3 වා ඉවර කරලානේ තියෙන්නේ නේද? ඔව්. හරි. මේ NVQ4 වල ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා කියලා දන්නවද? ඔව්. බියුටි කචල් සහ අඟුරු ෆේෂියල් සම්බන්ධයෙන් තමයි ඉදිරියට අපි ක්‍රියාත්මක වෙන්නේ. sorry වෙයි තව ටිකකින් මේ ෆේෂියල් සම්බන්ධයෙන් තමයි ගොඩක් වෙලාවට අපි කටයුතු කරන්නේ මේ ටෙස්ට් එකේදී. ඒකට අවශ්‍ය උපකරණ ටිකක් ඔයාලා ඈස්ති කරගන්න ඕන. ඔයා සලූන් එකක වර්ක් කරන කෙනෙක් නේද? එහෙනම් ගැටලුවක් නැති වෙයි. පර්සනල් ෆේෂියල් පැක් එකක් අවශ්‍ය වෙනවා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට. ඊට අමතරව හැන්දක් ගේන්න වෙනවා. ටෙක් එකකින් සාමාන්‍යයෙන් හැඳි අවශ්‍ය වෙන්නේ නැහැ ෆේෂියල්ස් වලට. නෑ හැඳි කියන්නේ මේ මේසන් හැන්දක් ඕනේ. ඒක තමයි මේ කපරාරු කරන්නේ නේද? නෑ මූණේ වලවල් වහන්න. ඒක තමයි. මේ කතා කරන්නේ YFM එකකින් නේද? සවල ගේන්න ඕනේ වහලා ටක් ටක් ගාලා මූණට දෙකක් දෙන්න. hina වෙන්න එපා. මේක මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට තියෙන දෙයක් වගේ මේ එක්සෑම් එකේ. ඕකේ? hina වෙන්න ඔය සීරියස් නෑ. මයින්ඩ් කරන්න දෙන්නේ. අපි සැලොන් එකකින් නේද? සලූන් එකේ? කවුද? මොකද්ද? අදාළ නෑ. මම එක්සෑම් එකට කතා කරලා අපිට තව වැඩ තියෙනවා. තව කට්ටියට කතා කරන්න තියෙනවා. කරුණා කරලා මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට යනකොට මේ බියුටි කචල් පිළිබඳව බියුටි කල්චර් පිළිබඳව මේසන් හැන්ද අරන් එන්න නංගි. මූණ කචල් බලගෙන මූණ නෙමෙයි දැන් ඔය කියන්නේ මොලේ කචල් වෙනවා නංගි. මෙයාගේ නම් කොහොමත් මොලේ කචල් තමයි රසිකා. Happy birthday. thank you තෑන්ක්ස් කරන්න දෙන්නේ. ඒගොල්ලන්ට මේසන් හැන්දෙන් හරි සවලෙන් හරි දෙන්න තියෙනවා. හරි ළඟ ඉන්නෝනේ මන් දෙන්න. රසිකා අපි කතා කරන්නේ හිනාවයි YFM morning show එකෙන් තමයි. මම දැනන් හිටියා. මේ වගේ අතුරු ආන්තරාවක් වෙයි කියලා දැනගෙන හිටියද? අනිවාර්යයෙන්. රයිට් එහෙමයි. මේසන් හැන්දක් සමග සවලක් සමග අපි හම්බෙමු 4 වෙනි එක්සෑම් එකේ. හරි ඕකේ. Okay bye. උදේ පාන්දර hina වෙන්න සජී උමා එක්ක why hinawai. සතියේ දවස් 5ම උදේ 7ට. මෙන්න morning show.